එයා ටිකක් පොපියුලර් YouTuber කෙනෙක්. එයා මේ වීඩියෝ එක කරන්නේ එයාට උන කම්පනකාරී දෙයක් ගැන එයාගේ වීඩියෝස් නරඹන්නන්ට කියන්න. සිනිකල් කියන විදිහට ඔහු මෑතකදී පදිංචියට ආපු අලුත්ම අපාර්ට්මන්ට් එකේ ආපු දවස් ඉඳලම අමුතු පැහැදිලි කළ නොහැකි අසාමාන්‍ය දේවල් සිද්ධ වෙන්න පටන් අරන්. මේ අදෘශ්‍යමාන බලවේගවල ක්‍රියාකාරකම් නිසා හෙම්බත් වෙලා ඉන්න සිනිකල් අවසානයේ තීරණය කරනවා එක රැයක මේ සියල්ලම වීඩියෝ කරලා ඇත්ත නැත්ත මුළු ලෝකයටම හෙළි කරන්න. මුලින්ම ඔහු ගේ ඇතුලේ සියලුම ලයිට් ඕෆ් කරලා දානවා. දැන් ඔහු කැමරාවත් සූදානම් කරගෙන බලාගෙන ඉන්නවා. ඒ අద్భుත සිදුවීම් කැමරාවේ සටහන් වෙනකන්. අපි බලමු මෙතන මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. Sick of this. So just to show you guys that there's, oh for God's sake, literally nothing here. Sorry, my tripod getting caught and everything. Literally nothing here. Look, see? Absolutely nothing. Oh, sorry, it's just my tripod wire dangling on the floor there. And just to show you as well, oh, this shit is crazy. දැක නේද? දොර කවුරු හරි අරින්න හදනවා. ඒකත් කවුරු හරි තරහින් දොර අරින්න හදනවා වගේ. සිනිකල් වහාම එතනට දුවලා ගිහින් දොර ඇරලා බලනවත් එක්කම අපිට පේනවා කාමරය සම්පූර්ණයෙන්ම හිස්. කිසිම කෙනෙක් නැහැ. ඔහු අපිට හැම අස්සක් මුල්ලක් නෑරම පෙන්නනවා. ඒ කිසිම භෞතික පැහැදිලි කිරීමක් හොයාගන්න බෑ. සිනිකල්ට නම් මේක අදෘශ්‍යමාන බලවේගයක වැඩක් බවට තදින්ම විශ්වාසයි. මේ අදෘශ්‍යමාන බලවේගය මේ වෙනකන් සිනිකල්ට ශාරීරිකව කිසිම හානියක් කරලා නැති නිසා ඔහු නිර්භීත වගේම අවදානම් තීරණයක් ගන්නවා. ඔහු තීරණය කරනවා ඒ අදෘශ්‍යමාන ආත්මයට කෙලින්ම කතා කරලා Taman ඉන්න බවට යමක් චලනය කරලා පෙන්වන්න කියලා අභියෝග කරන්න. මේ අභියෝගයට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද? අපි බලමු. Can you make something move again? Can you make anything move? මේ වීඩියෝ එකෙන් පස්සේ අපිට හොඳටම පැහැදිලි මේ අපාර්ට්මන්ට් එක ඇතුලේ යම්කිසි අදෘශ්‍යමාන බලවේගයක් සැරිසරනවා කියලා. පුටුව වේගයෙන් චලනය වීමත් එක්කම ඔහු හොඳටම කලබල වෙලා වීඩියෝ එක කට් කරනවා. අපි දන්නේ නැහැ ඊට පස්සේ එදා රෑ මේ කාමරය ඇතුලේ මොනවා සිද්ධ වුණාද කියලා. ඒ අදෘශ්‍යමාන බලවේගය ඔහුට කිසිම කරදරයක් කරන්න උත්සාහ කරේ නැති නිසා අපි හිතමු ඔහු හොඳින් නැති කියලා.